teacher අවසර හම්බුනේ. Good evening. ආයිබෝවන්. Very good. හරි. අද කරන්න යන්නේ අපි අර ගණන් පොතේ පුතාලා කරන්නේ අන්න එහෙමස් වැඩක් අද කරන්න යන්නේ. හරිද? මේ අද ලස්සන වර්ක්ෂීට් ටිකක් පුතාලට ටීචර් එවලා තියෙනවා. ඒ වර්ක්ෂීට් වලින් තමයි වැඩ කරන්නේ. මේවට කියන්නේ වර්ක්ෂීට්. පුතාලගේ පොතේ නෙමෙයි ලියලා තියෙන ෂීට් එකක් තියෙනනේ කොළයක්. ඒ කොළේ තමයි වැඩ දාලා තියෙන්නේ. වැඩ කොළයක්. වැඩ කොළේ තමයි අද අපි වැඩ කරන්න යන්නේ. ඊට කලින් ඒක මොකක්ද කියලා දැනගෙන ඉන්න එපා. Very good. එහෙනම් අද මුලින් පුතාලට කරන්න යන්නේ ලොකුයි පොඩි. ලොකු පොඩි. පුතාලා දන්නවනේ. පුතාලා ටීචර් කියනවා පුතාලා ලොකු වෙන්න යනවා කියලා. දැන් ලොකුයි කියලා කියනවා. දැන් අපි දවස් ගානකින් දකින්නකොට නම් දැන් ආයේ මොන්ටිසරි පටන් ගන්න දවසට නම් අඳුරන්නත් බැරුව ලොකු වෙලා ඉදී ඔයගොල්ලෝ. නේද? දැන් එහෙනම් මට කියන්න මෙන්න මේ දෙකෙන් මේ මොනවද මේ දෙකේ? බෝල දෙකක් තියෙනවා. එකක් ලොකුයි එකක් පොඩි කියලා. එහෙම පේනවද? මොන පාටද? මේ හොල්ලන එක ඒක පොඩි බෝලේ. පාටද? පුතාලට සමහරවල්ලාට වීඩියෝ එකෙන් මේක පින්ක් කට පේන්නත් පුළුවන්. රෝස පාටට පේන්නත් පුළුවන්. හරිද? දැන් එතකොට ලොකු බෝලයක් තියෙනවා පොඩි බෝලයක් තියෙනවා. අපි ලොකු කියන්නේ මොනවද? ලොකු කියනකොට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? Big. This is the big. මේක තමයි big එක. මෙන්න මේක. මේක small. මොකද්ද? Small. This is the ball. This is a small ball. දැක්කද? මේක බෝලේ මේක පොඩි බෝලේ. big කියන්නේ මොකද්ද එතකොට? පොඩි බෝලේ. පොඩි බෝලේ. ලොකු බෝලට big කියන්නේ ලොකු බෝලට. small කියන්නේ පොඩි බෝලට තමයි පොඩි බෝලට මේ මොනවද? ඇපල්. පාට දෙකක අපේ පාටද තියෙන පාට දෙක? red apple එකක් තියෙනවා. This is the red apple. රතු පාට apple එක මේ පාට apple. මේ බලන්න මේ දෙක එක ළඟ තිබ්බහම මොකද්ද ලොකු? කොළ පාට එක. very good. green කොළ පාට එක. මොකද්ද? රතු. red color එක තමයි small apple එක. පේනවද? very good. කතුර. මේ කතුරට මොකද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? scissor. very good. scissor. එනවා එකක් color scissor එකක් black color scissor එකක් නේද? මේක blue color scissor එක. මේ මට කියන්න big color එක මොන පාටද කියලා? big scissor එක
මොන පාටද? කළු black නේද? කළු එක මේ ලොකු කතුර කළු පාටයි. ලොකු කතුර පොඩි කතුර පාටයි නේද? හොයාගන්න නේද? පුතාලගේ අර කොළ වලින් ගන්නකො බලන්න මෙන්න මේ කොළේ. නෑ මේ කොළ නෑ. පුතාලා ගාව වර්ක්ෂීට් එකක් තියෙන්නේ. ඒකේ මෙන්න මේ වර්ක්ෂීට් එක ගන්න බලන්න. Take this worksheet. Very good. A worksheet में तीनों taru stars. Taru stars. Ini mana ada? Tuna stars. Ini mana ada? Flowers තියෙනවා. හරි. මුලින්ම මේකේ ඇක්ටිවිටි එක කරන්න යන්නේ. මේකේ තියෙනවා මේ තරු තුනක් තියෙනවානේ ස්ටාර්ස්. ඒ තුනෙන් ලොකුම තරුව මට පුතාලා පෙන්නන්න බලන්න. කොහොමද පෙන්නන්න ඇඟිල්ල තියලා? අරවල පෙන්නන්න. Very good. ලොකුම තරුව. Very good. හරි හොඳයි. දැන් ඔය තරුව ඔය ස්ටාර් එක කලර් කරන්න ඕනේ මෙන්න මේ පාටෙන්. රතු පාටින්. අරගෙන ලොකුම ස්ටාර් එක ලොකු ස්ටාර් එක කලර් කරන් රෙඩ් කලර් වලින් අස්සන්ට පිට යවන්න නැතුව කලර් කරන්න බලන්න. Very good. හොඳ ළමයිනේ. Very good. හරි. දැන් බලන්න. ඒ මොනවද කරන්නේ? කාට කරන්නේ? මා පාට හරි. දැන් මොකක්ද මේ අපි කලර් කරේ ලොකුම. දැන් පුතාලා මේ හොයන්න පොඩිම තරුව. තරු තුනක් තියෙනවා. තුනේ පොඩිම එක පොඩිම එක ස්ටාර්. smallest star. එන්නේ smallest star එක කලර් කරන්න ඕනේ blue color වලින්. take a blue and star. සද්ද කරන්නේ නැතුව කලර් කරන්න. මේකේ මේ දෙන්න ඉන්නවනේ යාළුවෝ එක ළඟ හරියට සද්ද ඒ නිසා. සද්ද කරන්නේ නැතුව කලර් කරන්න. අනිත් යාළුවත් එක්ක කතා කරන්න ඕනේ නැහැ ගෙදර ඉන්න. Very good. ගාන නැතුව කලර් කරන්නේ අන්න එහෙම. ලොකුම එක පාට පේනවා. ලොකුම එක රතු පාටින් අපි පාට කරා. පොඩිම එක අපි blue color වලින් නිල් පාටින් කලර් කරා. very good. හොඳ ළමයි. හරි. දැන් පුතාලට මේකේ ඉතුරු ටික කලර් කරන්න පුළුවන් නේද ඔය වගේ? මේ කාස් තුනක් තියෙනවා. ඒ තුනේ ලොකුම කායක රෙඩ් කලර් වලින් කලර් කරන ලස්සනට. දැන් නෙමෙයි. දැන් කලර් කරොත් කලබලෙට්නේ කලර් කරන්නේ ඔයගොල්ලෝ. ඒ නිසා පස්සේ කලර් කරන්න. මේක ඉවර වුණාම ඒක රෙඩ් කලර් වලින්. එතකොට මේකේ පොඩිම කායක හොයලා ඒකත්
blue color වලින් නිල් පාටින් පාට කරන්න ඕනේ. පුළුවන්ද? තුනක් තියෙනවා. flowers තුනෙනුත් ලොකුම red color වලින් කලර් කරන්න ඕනේ. පොඩිම flower එක small එක blue color වලින් කලර් කරන්න ඕනේ. පුළුවන් නේද? මේකේ උඩම name class කියලා. ඔයාගේ අම්මට හරි අප්පච්චිට හරි කියලා name එක පුතාගේ නම ලියලා class එකේ නමත් ලියලා මේක පරිස්සම් කරලා තියලා මේ සතියේ පොත් ගේටි ගෙනත් දෙන්න ඕනේ. පුළුවන් නේද? පුතාලා මේක කරන්න ඕනේ. කලර් කරන්න විතරනේ තියෙන්නේ. කරන්න ඕනේ අමතක වෙන්න කලින්. හරි. දැන් තව එකක්. දැන් ඒක ඉවරයි. දැන් ඒක පැත්තකින් තියන්න ආයේ කොලේ ඕනේ නැහැ. ඒ කොලේ මේක ඉවරුනහම කරන්න. very good. දැන් ඊළඟ එක. මේ ඊළඟට තියෙනවා මේ දිග කොට කියලා. බලන්න දිග කොට. මෙහෙම pencils දෙකක්. මේ මොනවද මේ තියෙන්නේ? pencils. මේ pencil. මේකේ මේක නේද දිගම pencil මේක දිගයි. මේක කොටයි. මේක දිගයි. මේක කොටයි. දැන් worksheets බලන්න ඕනේ. දැන් මේක කරන්න. මේක දිගම එක, මේක කොටම එක. නේද? දිග එකට අපි මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? දිග එකට අපි කියනවා long කියලා. මොකද්ද? long. කොහොමද කියන්න බලන්න long. long කියන්නේ දිග. කොට කියනකොට අපි කියන්නේ මොකද්ද? short. මොකද්ද? short. මේක තමයි short pencil එක. මේක long pencil එක නේද? මේ අන්න හරි. මේකනම් ටීචර් මේ බලන්න මේ දෙකක් තියෙනවා. මේ කෑලි දෙකක් තියෙන්නේ. මේ පුතා දකින්නේ දිග කොටු වගේ ඒවා දෙකක් තියෙන්නේ මේ. හරිද? building blocks එකක් වගේ. මේ blue color මේක green color. මේ බලන්න මේක උඩින් තිබ්බහම මේකද දිග මේකද දිග මොන පාටකද දිග මට කියන්න බලන්න. අන්න හරි. පාටක තමයි දිග. එහෙනම් කොළ පාටක මොකක්ද? කොටයි. පොඩි නෙමෙයි. කොටයි. මොකද්ද? කොටයි. අපි දිග එකට ඉංග්‍රීසි වලින් කියන්නේ long කියලා. මොකද්ද? long. short. මොකද්ද? කොටයකට කියන්නේ short කියලා. short. මේක long. ඔය ඉංග්‍රීසි මාරු කරගන්න මතක තියාගන්න පාඩම් කරගන්න. හරිද? මට කියන්න පුතාලා දැකලා තියෙන කෝච්චිය ට්‍රේන් එකද දිග නැත්නම් ලොරියද දිග? කෝච්චියද දිග ලොරියද දිග? පුතාලා යනවා නේද? හරිම දිගයි. කොටයි නේද? කොටයි නේද? මට දිග සතෙක්ගේ නමක් කියන්න බලන්න. දිග සතෙක්. දිග. very good. නයා ගැරට්. කවුරු හරි. ඒ දිගේ අනේ සතෙක් අපි දිගයි. අන්න හරි. දැන් පුතාලා ගන්න බලන්න.
මෙන්න මේක කොලේ ගන්න බලන්න පුතාලා. මෙන්න මේ pencils, brush, මේ lorry තියෙන එක. දැක්කද? දැක්කා නේද? ඒකේ තියෙන්නේ දිග රූපේ විතරයි. එකයි දෙකයි තියෙන්නේ. pictures දෙකයි තියෙන්නේ හැම එකෙම. pencils දෙකක් තියෙනවා, brush දෙකක් තියෙනවා, lorry දෙකක් තියෙනවා නේද? දැන් එහෙනම් ඒකේ කරන්න ඕනේ මොකක්ද දන්නවද? මේ තියෙන එකෙන් පුතාලා දන්නවනේ තැඹිලි පාට orange color. take orange color. take orange color. orange color තැඹිලි පාට මේ තැඹිලි පාට. තැඹිලි පාටින් මේ pictures මේ pencils දෙකක් තියෙන මුලින්ම pencil දෙකක්. pencil දෙකේ දිග pencil බලන්න color කරන්න තැඹිලි පාටින් දිග pencil को color කරන්න බලන්න ඉස්සත් එක්කම දිග pencil තැඹිලි පාටින් pencil හොයාගන්නද කියලා බලන්න මට ඊට පස්සේ පෙන්නන්න බලන්න පුතාට පේනවා දිග එක බලන්න පේනවද කියලා දිග එක කො බලන්න මෙන්න ටීචර් එක very good උඩම තියෙන එක නේද දිග එක very good උඩම තියෙන එක නේද දිගම එක මුලින්ම තියෙන එක හරි නේද දැන් පුතාලා මේ worksheet එකේ අනිත් හැම එකේම එක වගේ දෙකක් තියෙනවනේ ඒ දෙකෙන් දිග එක තැඹිලි පාටින් පාට කරන්න ඕනේ පුළුවන්ද පුළුවන් පුතාලට පුළුවන් ඒක කරන්න හරි ඒක කලර් කරන්න ඕනේ ඒ වගේම තවත් තියෙනව නේද මෙන්න මේ වගේ එකක් මේ බලන්න ඒකේ මොනවද මේ උඩින්ම තියෙන්නේ pens දෙකක් තියෙනවා මේ මොනවාද මේ පිහි පිහිටයි මොකක්ද කියන්නේ knife මොකද්ද knife දෙකක් තියෙනවා මේ අතේ ඉන්නේ කවුද නයි දෙන්නෙක් ඉන්නවා දැන් පුතාලා මේකත් කරන්න ඕනේ ගෙදරදී මේ දෙකේ තියෙන පුතාලා දැන් දිගම එක හොයාගන්න පුළුවන් නම් පුතාලා දන්නවනේ කොට එක මොකද්ද කියලා නේද දිග එක කොට එක පුතාලා මේ වගේ කොට එක හොයාගෙන පෑන් දෙකෙන් කොට පෑන හොයාගෙන රෝස් පාටින් pink color මේ තියෙන්නේ pink color වලින් color කරන්න ඕනේ පුළුවන්ද මට පෑන විතරක් color කරලා පෙන්නනවද මේ පෑන් දෙකෙන් කොටම පෑන color කරන්න බලන්න pink color වලින් රෝස් පාට pink color බලන්න ගෙදරයි උදව් නම් ඕනේ නැහැ තනියෙන් කලර් කරන්න පුළුවන් very good හොඳයිනේ ඔයාලා very good ඔය වගේම ඉතුරු pictures දෙකෙත් මේ knife දෙකක් තියෙනවා knife එකෙන් කොට knife එක පිහිය පාට කරන්න ඕනේ කොස පාටින් නයි දෙන්නෙක් ඉන්නවා නයි දෙන්නගෙන් කොට නයා පාට කරන්න ඕනේ රෝස පාටෙන් පුළුවන් නේද පුළුවන් හරි දැන් ඊළඟට තවත් එකක් දැන් පුතාලා ලොකු මොනවද කියලා දන්නවා පොඩි මොනවද කියලා දන්නවා දිග කියන්නේ මොකද්ද කියලා දන්නවා කොට කියන්නේ මොකද්ද කියලා දන්නවා ඊට යන්නේ තව එකක් ගැන දැන් අපි කරන්න යන්නේ දැන් පුතායි පුතාගේ අම්මා හරි අප්පච්චි හරි හිටගත්තාම කවුද උසම කෙනා
Amma. අනේක මේ බලන්න මේ පිට්ටුව දෙන්නේ පුතාලා අඳුරන එක්කෙනෙක් ඉන්නවා මෙයා කවුද මෙයා Gila. කියන්නේ සත්තුන්ගෙන් උසම සතෙක් උසයි එයාගේ පෙත්ත දිග උසයි මෙතන ඉන්නවා මේ ඉන්නවා වක්කේ මැද කැට් කෙනෙක් ඒ කැට් මිටි උසයි නම් අනිත් කෙනාට අපි කියන්නේ මිටි කියලා මොකද්ද මිටි මේ බලන්න මේ දෙක මේ බලන්න මොනවද මේ මේ ගම්බෝතල් bottles මේ bottles දෙකක් හොඳද මේ bottles දෙකේ එකක ගම් තියෙනවා මේකේ ගම් නැහැ නේද මේ හිස් බෝතලයක් දැන් කියන්නේ මේ දෙකේ උස මොකක්ද කියලා ගම් තියෙන එක උසයකට කියනවා tall කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ tall මොකක්ද පොටේකට අපි කියනවා ඉතියකට අපි කියනවා short මොකක්ද short කොටයි කියන්නේ short කියලා මිටි කියනකට කියන්නේ short කියලා පුතාලර දිගයි කොටයි ඒකේ කොටකටත් කිව්වේ short කියලා මේ උසයි මිටි ඉතියකට කියන්නේ short කියලා හරිද හරි නේද Hari. ඒකත් බලන්න මේ දෙක පැටිග්නම් දෙකක් තියෙනවා ඒ රෙඩ් කලර් පැටිග්නම් එකක් බ්ලැක් කලර් පැටිග්නම් එකක් මේ දෙක තිබ්බහම මොකද ටෝල් එක what is the very good hari dan අපිට වෙලා දැන් මේ worksheet එක ගන්න පුතා මෙන්න මේ worksheet එක ගන්න මේ worksheet එක ගන්න ඒ worksheet එකේ මේ උඩින්ම තියෙනවා ගස් මේ මොනවද ගස් trees ගොඩක් ඉමග මොනවද ladders අපි ladders කියලා මේ යට තියෙන bottles මේ ගස් තුනක් තියෙනවනේ ඒ තුනෙන් උසම ගහ tallම tree එක හොයලා green color වලින් color කරලා මට පෙන්නන්න tallම tree එක හොයලා color කරනවා ඊයවන් නැතුව උසම එක හොයලා කතා කරන්නේ color කරන්න Body එක tallම tree tallම tree එක color වලින් මෙන්න ටීචර් නම් color කරා කො පුතාලත් color කරා බලන්න very good සමහර නම් color කරලා very good හොඳයිනේ අනේ අඳුර ගත්ත නම් ඇති අස්සට පච් කරගන්න very good හැමෝම හොඳයි කතරේ tallම tree එක නේද උස්සම ගහ දැන් පුතාලා yellow color අරගෙන මේකේ තියෙන මේ තුනෙන්
yellow color color කරනවා short short tree එක photo පොඩි මිටි එක මිටිම ගහ මෙට්ටු එක තමයි එන්නේ එකට කලර් කරාම එන්නන්න බලන්න very good very good හොඳ ළමයි දැන් පුතාලා දැන් මේ tree එකේ උසම එකයි very good උසම එකයි මිටිම එකයි ladders තුනෙනුත් උසම එක green color වලින් මිටිම එක yellow color වලින් ඊට පස්සේ ඊළඟට තියෙනවා bottles තුනෙනුත් උසම bottle එක green color වලින් මිටිම bottle එක yellow color වලින් color කරන්න ඕනේ පුළුවන් කටි කලර් කරන්නේ පුතාලා මේක ඉවරුනහම ඔය වැඩ ටික ටක් ගාලා කලර් කරන්න පුළුවන් පුතාලා long short tall short big small ලොකු පොඩි එක කොට උස මිටි ඔය කියන ඒවා අඳුරගෙන පාට කරන්න ඕනේ පුළුවන්ද හරි එහෙම කරලා ඒ වගේ විතරක් නෙමෙයි දැන් පුතාලා ගෙදරනේ ඉන්නේ වැඩිපුරම ගෙදර ඉද්දි අම්මලා අප්පච්චිලා අයියලා අක්කලා එක්ක පුතාලා ගෙදර තියෙන බඩු වල ලොකු බඩුව මොකද්ද පොඩි බඩු මොනවද දිග ඒවා මොනවද කොට ඒවා මොනවද උස ඒවා මොනවද මිටි ඒවා මොනවද කියලා හොයන්න ඕනේ එළිය වත්තට බැස්සාම ගොඩක් දේවල් හොයන්න පුළුවන් ගස්වල කොළ ගත්තාම උස දිග කොළ තියෙනවා කොට කොළ තියෙනවා ලොකු කොළ තියෙනවා පොඩි කොළ තියෙනවා පුතාට ලේසියෙන් හොයන්න පුළුවන් පුතාලා අම්මලාත් එක්ක එකතු වෙලා ඒව හොයනවද පොඩි කරන විදිහකුත් ඒවා නම් ඒව බලලා කරන්න ඕනේ ඉතින් නෑනේ පුතාලට එකපාර කරපු ගම මතක හිටින්නේ නෑනේ ඒ නිසා පුතාලා ආයෙ ගෙදර ඉඳන් කරන්න ඕනේ හොඳද දැන් ඔන්න අදට එහෙනම් ඉවරයි මේ වැඩේ කරන්න ඕනේ. very good. එහෙනම් හොඳට ඒ වැඩ ටික කරන්න පුතාලා හැමෝම පරිස්සමෙන් ගෙවල් වලටලා ඉන්න. මේ වැඩ දෙන වැඩ ටික කලර් කරන ඒවා දැන් කරන්න. කරලා අමතක කරන්න නැතුව මේ වගේ නම් පාඩම් කරගන්න. හරිද? හරි හොඳයි පුතාලා හොඳට වැඩ කරා. ඒ නිසා thank you. හරි එහෙනම් බුදු සරණයි අදට Bye. Bye. Bye.